සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරමු තවන් දැම්මට පස්සේ මේ වගේ පැල දෙකක් තුනක් තියෙන පොට්ටයකින් පැලයක් ආරක්ෂිතව ගලවලා හිටවන්නේ කොහොමද, මුල් කැඩෙන්නේ නැති වෙන්න හිටවන්නේ කොහොමද කියලා. මේ පැලේට දවස් 21ක් වෙනවා. දැන් හදනම් මේක ශේෂ්ත්‍රයේ හිටවන්න ඕනේ. අපිට පුළුවන් බඳුන් තුලෝගාවක් කරනවා නම් තනි පැලයක් විදිහට හිටවන්න පුළුවන්. ඒත් මම මේකෙදි පැල දෙකක් හිටවනවා බඳුනක. ඒ නිසා වැඩි පැල තියෙන ඒවා මම ගලවලා අයින් කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ වාණිජ භෝගාවකදී මේ පැල ගලවලා හිටවන එක අවශ්‍ය සහගතයි. මොකද මුල් වලට හානි වෙනවා. පුළුවන් නම් පොට් එකෙන්ම කෙලින්ම ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මුත් මේ අවස්ථාවේ මට එහෙම කරගන්න බැරි වුණා. ඕගොල්ලෝ තවන් දානවා නම් ඕගොල්ලෝ ශේෂ්ත්‍රයේ හිටවන්න බලාගෙන ඉන්න එක පැලයක් නම් එක පැලේ ගන්න බීජ තවන් දාන්න. මම මේ කිව්ව විදිහට මුරියා මාළු මිරිස් එකේ පැලවීමේ ප්‍රතිශතය ගොඩක් හොඳයි. ඒ වගේම මේ ලෙඩ වලට ඔරොත්තු දීලා මේ වගේ නිරෝගී පැල එනවා. දැන් මේකට කාබනික කුණු විපර්ශකයක් පාවිච්චි කරන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන්. අපි බලමු කොහොමද මේකේ වැඩි පැල ගලවන්නේ කියලා. මුලින්ම මේ වගේ අර තවන් මිශ්‍රණය සැදුවා වගේ කොම්පෝස්ට් කරදායිය මේ විදිහට මිශ්‍රණයක් සකස් කරනවා. අතින් ගුලි කරාට පස්සේ ගුලි වල හිටින්න නැති වෙන්න මේ වගේ සහැල්ලු පසක් තමයි හදාගන්නේ. ඊට පස්සේ මේ පස ජීවාණුහරණය කරන්න ඕනේ. අපි මේ පසට දිලිරනාශ මුකුත් දාලා නැති නිසා මුලින්ම මේක පොට් එකට දාලා ජීවාණුහරණය කරත් කමන්නේ නැහැ. නැත්තම් කෙලින්ම පස් වලට මන්නම් දැන් මේ පස් ගන්න කලින් මේකට කැප්ටන් දාලා තින්නේ වතුරත් එක්ක එකතු කරලා. අපි බලමු කොහොමද කරන්නේ කියලා. එහෙනම් පොට් එක පස් වලින් පුරව ගන්නවා. ඊට පස්සේ මේ පැලයට අපි ජල සම්පාදනය කරන්න ඕනේ ගලවන්න කලින්. එතකොට මුල් කැඩෙන්න තියෙන ගලවන්න පුළුවන්. මේ වගේ අපිට දාලා දියලා. ඊට පස්සේ අපිට වතුරත් එක්කම ගලවන්නත් පුළුවන්. නැත්නම් වතුර බහිනකන් ඉඳලා ගලවන්න පුළුවන්. දැන් මේ පැල අතර දුර පරතරේ වැඩියෙන් තියෙන පැල දෙක තියලා ළඟ පරතරයක් තියෙන පැලේ ගලවන්න ඕනේ. මේක මුලින්ම අල්ලලා හිමින් ගලවන්න ඕනේ. ඒ ගලවන අතරට වතුර යනවා. ඊට පස්සේ අපිට ගලවන්න ලේසි. එන්න මේ ආකාරයෙන් මුදුන් මුලට හානියක් වෙන්නේ නැති වෙන්න අනිත් මුල් කැඩෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මුදුන් මුලට හානියක් වෙන්නේ නැති වෙන්න අපි පැලේ ගලවලා ගන්න. දැන් මේක අපිට පුළුවන් ශේෂ්ත්‍රයේ හිටවන්න. මේකත් ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන්. මම කියලා දෙන්නම් කොහොමද හිටවන්නේ කියලා. බලමු තව පැලයක් කොහොමද ගලවන්නේ කියලා. මේකෙදි මම මේ මැද පැලේ ගලවනවා. බලමු දැන් අපි කොහොමද මේක හිටවන්නේ කියලා. මේ වගේ සිවිල් දෙකක් හදලා මුලට හානියක් වෙන්නේ නැති වෙන තැන්පත් කරනවා. ඊට පස්සේ පස් දා ගන්නවා. අපි මේකෙදි මේ ගොඩක් කඳ වැහෙන්න පස් දා ගන්න නැහැ. එතකොට ලෙඩ හදන්න පුළුවන්. විශේෂයෙන්ම මේක තද කරන්න ඕනේ. මේ වගේ මුල හරිය. එතකොට තමයි මේ පැලේ ඉක්මනට පසට සවි වෙන්නේ. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම තෙත් වෙන්න වතුර දා ගන්න. දැන් මේ පැලේ මේ විදිහට දවස් 3ක් 4ක් විතර මද හේවනේ තියන්න ඕනේ. ඒ කියන්නේ අවුව වැටෙන්නේ නැති තැනක. පස්සේ තමයි මේක අවුවට නිරාකරණය කරන්න ඕනේ. ඒත් දවසේ පැය 8ක් විතර අවුව වැටෙන තැනක මුලින්ම තියන්නේ නැහැ. දවස් 3කට පස්සේ පැය 2ක් විතර අවුවට නිරාකරණය කරලා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අවුවට තියනවා. ඊට පස්සේ සතියකින් විතර වගේ අපිට මේකත් ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන්. මම විශේෂයෙන් මේකට සෙවන දෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. බලමු අපි මේ කොහොමද අපි යන්නේ කියලා. මේ තින්නේ
ඉතින් හදු පැල කීපයක් අපි මේ වාණිජ භෝග වගාවක් කරන අපේ ටාගට් එක පොට් 1500ක්. ඒ කියන්නේ පැල 3000ක්. මේ විදිහට තමයි ඉතින් වැඩේ වෙන්නේ. ඔයගොල්ලෝ දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. තව වගාවට අවශ්‍ය වීඩියෝ ගොඩක් ගෙන බලාපොරොත්තු වෙනවා. Thank you.